ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද? නිකමට හිතන්න හෙට අලුත් අවුරුද්ද කියලා. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර පොඩි දානයක් පාටියක් තියෙනවා. ගෙදර අය සතුටින් උයනවා පිහනවා. හැබැයි ඔයාගේ හිතේ පොඩි බයක්, අමුතු කම්මැලිකමක් තියෙනවා. ඔයා කල්පනා කරන්නේ අනේ අර නැන්දලා මාමලා සෙට් එකේ ඊද? එයාලා ආවම මම කොහොමද මූණ දෙන්නේ? මට කාමරේට වෙලා ඉන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට සමහර නෑදෑයුන්ගෙන් කෝල් එද්දි ඔයා දැක්කේ නෑ වගේ ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකින් තියනවද? පස්සේ බොරුවක් කියනවා අනේ මම බාත්රූම් එකේ හිටියේ ෆෝන් එක charge එකට දාලා තිබ්බ කියලා. මුලින්ම කියන්න ඕන බය වෙන්න එපා. ඔයා මේ ලෝකේ තනි වෙලා නෑ. අපි ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නේ තියෙනවා. ගොඩක් අය හිතන්නේ අනේ මම පව්කාරයෙක්ද? මගේ ලේ නෑදෑයොන්ට මම අකමැති වුණාම මම නරක මිනිස්සෙක් වෙනව නේද කියලා. නෑ යාළුවනේ. මනෝවිද්‍යාවට අනුව අපි සමහර නෑදෑයොන්ට අකමැති වෙන්න ඊටාම සාධාරණ විද්‍යාත්මක හේතු තියෙනවා. අද අපි කතා කරන්නේ නිකන් තියරියක් නෙවෙයි. ඇත්තටම අපේ ගෙවල් වල වෙන දේවල් එක්කම මේක තේරුම් ගමු. අපි පොඩි කාලේ නම් අහලා තියෙනවනේ නෑදෑයෝ නැතිව බෑ කියලා. ඇත්තට මේක ලොකු පීඩනයක්. මේක තේරුම් ගන්න මම සරල උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔයා රේඩියෝ එකක් කියලා. ඔයා කැමති සින්දු අහන්න විනෝද වෙන්න. ඒ කියන්නේ ඔයා ටියුන් වෙලා තියෙන්නේ FM channel එකකට. හැබැයි ඔයාගේ පවුලේ සමහර නෑදෑයෝ ඉන්නවා එයාලා හරියට ප්‍රවෘත්ති විතරක් යන, ඕපාදූප විතරක් යන FM channel එකක් වගේ. දැන් ලේනෑකම තිබුණ පළියට මේ රේඩියෝ දෙක එක ළඟින් තිබ්බට වෙලක් නැහැ. දෙකේ යන්නේ channel දෙකක්. ඔයාට එයාලා කියන දේවල් දිරවන්නේ නැහැ. එයාලට ඔයා හිතන විදිය තේරෙන්නේ නැහැ. උදාහරණයකට ඔයා කැමති අලුත් විදියට හිතන්න, travel කරන්න, නිදහසේ ඉන්න, අලුත් ටෙක්නොලොජි ගැන කතා කරන්න. හැබැයි ඔයාගේ නැන්ද කෙනෙක් ඉන්නවා එයා හිතන්නේම කසාද බඳින්නේ කවදද? රත්තරන් බඩු එකතු කරන්නේ නැද්ද? ගෙවල් හදන්නේ නැද්ද? අර ගමේ ඉඩම කවදද ලියාගන්නේ කියලා විතරයි. ඔයා එයා ළඟට ගිහින් වාඩි වුණාම ඔයාගේ ඇඟට දැනෙනවා මේක මට ගැළපෙන තැන නෙවෙයි කියලා. අන්න ඒ නොගැලපීම නිසා තමයි ඔයාට එයාලව මග හරින්න හිතෙන්නේ. ඒක ඔයාගේ වරදක් නෙවෙයි. දෙවැනි කාරණාව තමයි අපේ ලංකාවේ ගොඩක් නෑදෑයොන්ට ප්‍රයිවසි නැත්තම් පුද්ගලිකත්වය ගැන තේරුමක් නැති එක. නිකන් හිතන්න ඔයාගේ ගෙදරට ගේට්ටුවක් තියෙනවනි. කවුරු හරි පාර යන මිනිස්සෙක් එකපාරටම ගේට්ටුව අරගෙන ඔයාගේ සාලෙට ඇවිත් ඔයාගේ ෆ්‍රිජ් එක ඇරලා බැලුවොත් ඔයාට මොකද හිතෙන්නේ? තරහ යනවා නේද? හැබැයි අපේ සමහර නෑදෑයෝ කරන්නේ ඒකමයි. හැබැයි එයාලා අරින්නේ ඔයාගේ ෆ්‍රිජ් එක නෙවෙයි, ඔයාගේ හිත. උදාහරණයක් ගමු. මගුල් ගෙදරකදී මේසේ වාඩි වෙලා කෑම කකා ඉද්දි ඈත ඉඳන් යනෝ නෑදෑ අංකල් කෙනෙක්. ආපු ගමන් අහනවා පුතා දැන් වයසත් හරි නේද? තාම ජොබ් එකක් සෙට් වුණේ නැද්ද? අර අහවල් මල්ලි නම් දැන් ලක්ෂ 2ක් පඩි ගන්නවා. ඔයා මොකද කරන්නේ කියලා. බලන්න, එයා එක ප්‍රශ්නෙන් ඔයාගේ පුද්ගලික ජීවිතයේ සීමාව කඩලා ඉවරයි. ඔයාගේ පඩිය, ඔයාගේ රස්සාව, ඔයාගේ කසාද කියන්නේ ඔයාගේ පුද්ගලික දේවල්. මනෝවිද්‍යාවේදී කියන්නේ කෙනෙක් බලෙන් අපේ පුද්ගලික සීමාවන් ඇතුළට එනකොට අපේ මොළය ඒක දකින්නේ තර්ජනයක් විදියට. හරියට අපිට කවුරු හරි ගහන්න එනවා වගේ හැඟීමක් මොළයට දැනෙනවා. අන්න ඒකයි එයාලව දකිද්දි ඔයාට ඉබේම තරහ යන්නේ. අතපය වෙවුලන්නේ. ඒ ඔයාගේ මොළය ඔයාව ආරක්ෂා කරන්න දරන උත්සාහය. ඊළඟට එන්නේ භයානකම කොටස. ඒ තමයි සංසන්දනය කිරීමේ උගුල. මේක ඔයාට පොඩි කාලේ ඉඳන්ම වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඔයාට මතකද O level A level results ආපු දවස්? ඔයාගේ අම්මලට වටරොඩියම් results ගැන හොයන්නේ නෑදෑයෝ නේද? එයාලා කෝල් කරලා අහන්නේ ඔයා පාස්ද කියලා දැනගන්න නෙවෙයි. එයාලගේ ළමයාට වඩා ඔයා ෆේල් වෙලාද කියලා දැනගන්න. ඔයාට බීතුනයිද? අපි දුවට නමේ 9ක් තියෙනවා. මෙන්න මේ වචන ටික ඇති ඔයාගේ මුළු ආත්ම විශ්වාසයම කඩලා දාන්න. මනෝවිද්‍යාවේදී කියනවා අපිව වෙන කෙනෙක් එක්ක සසඳනකොට අපිට දැනෙන්නේ අපි වැඩකට නැති මිනිස්සු කියන හැඟීම. මේ නෑදෑයෝ හිතාමතාම මේක කරනවා. මොකද යාළගේ දරුවෝ උඩට උස්සලා තියන්න තියෙන ලේසිම විදිහ තමයි පවුලේ අනිත් දරුවන්ව පාගලා දාන එක. ඉතින් මේ වගේ අයව දකිද්දී ඔයාට තරහ යන එක පුදුමයක් නෙවෙයි. තව දෙයක් තියෙනවා. ඒ තමයි බොරු ආදරේ. මේක හරිම සියුම්. සමහර නැන්දලා ඉන්නවා යාලා පටන් ගන්නෙම මෙහෙම. පුතේ මම මේක කියන්නේ ඔයාගේ හොඳට හොඳයි. ඔයා තරහ වෙන්න එපා. එහෙම කියලා පටන් ගන්න එයා ඊළඟට කරන්නේ ඔයාව විවේචනය කරන එක. ඔයාගේ මහත්තයා එක්ක ඔය තරම් ෆොටෝ දාන්න එපා. මිනිස්සුන්ගේ ඇස් වහව දීවි. එහෙම නැත්නම් ඔයා ඔය ජොබ් එක කරන එක අපිට නම් මදි වගේ. ඇත්තටම එයාලට ඔයාගෙන ආදරයක් නැහැ. එයාලට තියෙන ඉරිෂියාවක්. එයාලට ඕන ඔයාගේ සතුට නැති කරන්න. හැබැයි ඒක කරන්නේ ආදරය කියන ලේබල් එක ගහගෙන. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ පැසිව් ඇග්‍රෙෂන් කියලා. ඒ කියන්නේ යටිහිතේ තියෙන තරහව වචන වලින් ලස්සනට ඔතල ගහන එක. ඇයි මේ සමහර නෑදෑයෝ අපේම වැරදි හොයන්නේ?
මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ ප්‍රොජෙක්ෂන්. එහෙම නැත්නම් ප්‍රක්ෂේපණය කියලා. මේක තේරුම් ගන්න ලස්සන උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයාගේ පවුලේ ඉන්නවා ටිකක් වයසක නැන්ද කෙනෙක්. එයා හැමතිස්සෙම ඔයා අඳින පළඳින විදිහට බැනිනවා. බලන්නකෝ අඳින හැටි. කොටට අඳිනවා. ලැජ්ජාවක් නැහැ කියලා දොස් කියනවා. ඇත්තටම එයාට තරහ තියන්නේ ඔයා එක්ක නෙවෙයි. එයාගේ තරුණ කාලෙදී එයාට ආස හිතුනට එයාට ඒ විදිහට ලස්සනට අඳින්න එයාගේ දෙමව්පියෝ ඉඩ දුන්නේ නැහැ. එයා ඒ ආසාව මරාගෙන ජීවත් වුණා. දැන් ඔයා නිදහසේ ලස්සනට ඉන්නවා දකිද්දි එයාගේ යටි හිතට ඊර්ෂ්‍යාවක් එනවා. මට බැරි වුණ දේ මෙයා කරනවා කියලා. ඉතින් එයා කරන්නේ එයාගේ දුක බැනුමක් විදිහට ඔයාගේ පිටින් යවන එක. ඒ වගේම අර අපේ පුතා නම් අරකයි දුව නම් මේකයි කිය පුරසාරම් දොඩවන මාමලා ඉන්නේ. එයාලා කරන්නේත් එයාලගේ ජීවිතයේ තියෙන හිස් බව වහගන්න දරුවන්ගේ දේවල් පාවිච්චි කරන එක. ඉතින් ඊළඟ පාර කවුරු හරි නෑදෑයෙක් වාට නිකරුණේ බනිද්දි හිතන්න මේ බනින්නේ මට නෙවෙයි. එයාගේ හිතේ තියෙන දුක එළියට දානවා කියලා. එතකොට ඔයාට මේ මනුස්සයා ගැන තරහක් නෙවෙයි පොඩි අනුකම්පාවක් ඇති වෙයි. පව් මෙයා මේක කරන්නේ මෙයාගේ හිතේ තියෙන ලෙඩේ නිසානේ කියලා හිතලා ඔයාට පුළුවන් මේක අතාරින්න. තව දෙයක් තියෙනවා. සමහර නෑදෑයෝ දැන් ඔයාට මුකුත් කියන්නේ නැහැ. ඒ දැක්කම ඔයාට තරහ යනවා. ඔයාගේ අතපය සීතල වෙනවා, පපුව හයියෙන් ගැහෙනවා වගේ දැනෙනවද? ඒයි. හිතන්න ඔයා පොඩි කාලේ ඉස්කෝලේ යද්දී ඔයා ඉගෙන ගන්න ටිකක් දුර්වලයි කියලා හිතමු. එතකොට නෑදෑයෙක් ඔයාට කිව්වනම් මුගේ ඔළුවේ මැටි තියෙන්නේ. මූට හරියන්නේ නැහැ කියලා. අන්න ඒ වචනේ ඔයාගේ ළමා මනසේ තුවාලයක් විදිහට තියෙනවා. දැන් ඔයා ලොකුයි. සමහර විට ඔයා හොඳ රස්සාවක් කරනවා. ඒත් අර නෑදෑයව දකින්න හැම වෙලාවෙම ඔයාගේ මොළය ආපහු අර පොඩි කාලෙට යනවා. අර පරණ වේදනාව ආපහු දැනෙනවා. මනෝවිද්‍යාවේදී අපි මේකට කියන්නේ ට්‍රිගර්ස් කියලා. ඒ කියන්නේ එයාලව දැක්කම ඔයාගේ පරණ තුවාල පෑරෙනවා. මේ වෙලාවට ඔයාගේ ඇඟේ කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝනය වැඩි වෙනවා. ඒකයි නිකම්ම හිටියත් එයාලා ළඟදී ඔයාට ලොකු මහන්සියක් දෙන්නේ. හරි. දැන් අපි හේතු දන්නවා. දැන් මොකද කරන්නේ? එයාලා එක රණ්ඩු වෙනවද? ගෙදරින් යනවද? නැහැ. අපි ඊට වඩා බුද්ධිමත් වෙමු. මම කියලා දෙන්නම් ග්‍රේ රොක් මෙතඩ්. නැත්නම් අලු පාට ගල කියන ක්‍රමය. මේක හරිම ලේසි. නිකම් හිතන්න පාරේ තියෙන අලු පාට ගලක් ගැන. ඒක දිහා කවුරුත් ආසාවෙන් බලන්නේ නැහනේ. ඒක හරිම බෝලින්. ඔයා කරන්න ඕන අර වද දෙන නෑදෑයෝ ඉස්සරහා ඒ වගේ බෝරින් වෙන එක. උදාහරණයක් නන්ද අහනවා දුව තාම බඳින්නේ නැද්ද? වයසත් යනවනේ. සාමාන්‍යයෙන් නම් ඔයා මේකට තරහ අරන් බහින් බස් වෙනවා ඇති. හැබැයි අද ඉඳන් එහෙම කරන්න එපා. ඔයා තරහ ගන්නේ නැතුව හැංගීම් පෙන්වන්නේ නැතුව කියනවා බලමු නැන්දේ තාම හදිස්සියක් නැහැ කියලා විතරයි. එච්චරයි. ඔයාගේ මූණේ හිනාවක් නැහැ, තරහක් නැහැ, නිකන් රොබෝ කෙනෙක් වගේ. තව උදාහරණයක් ගමු. අංකල් කෙනෙක් අහනවා පුතාට දැන් පඩිය කීයද? අර එහා ගෙදර මල්ලි නම් ලක්ෂයක් ගන්නවා. ඔයා උත්තර දෙනවා ජීවත් වෙන්න ඇති අංකල් කියලා. එතනින් එහාට වචනයක්වත් කතා කරන්න එපා. ඔයා එතනදී තරහ ගත්තොත් හරි, විස්තර කරන්න ගියොත් හරි එයාලට ඒක රහයි. එයාලට ඕන ඔයාව අවුස්සන්න. ඒක එයාලගේ විනෝදාංශය. ඔයා ඇවිස්සෙන්නේ නැති වුණාම එයාලට ඔයාව එපා වෙනවා. මෙයාගෙන් වැඩක් නැහැ. මෙයාගෙන් කිසි ගොසිප් එකක් ගන්න බෑ කියලා එයාලා පාඩුවේ යන්නේයි. දෙවෙනි දේ තමයි චිත්තවේගීය බ්ලැක්මේල් වලට අහු වෙන්න එපා. ගොඩක් නෑදෑයෝ පාවිච්චි කරන ආයුධයක් තමයි අපි ඒ කාලේ ඔයාලට කොච්චර උදව් කරලා තියෙනවද දැන් අපිව අමතක වුණා වගේ කියන එක. මේක කියන්නේ ඔයාගේ හිතේ වරදකාරී හැඟීමක් ඇති කරන්න. මතක තියාගන්න. නෑදෑකම කියන්නේ බිස්නස් එකක් නෙවෙයි. එයාලා ඉස්සර උදව් කළා කියලා එයාලට අයිතියක් නැහැ දැන් ඔයාගේ ජීවිතයට ඇඟිලි ගහන්න. උදව්වට ගරු කරන්න. හැබැයි ඒක ඔයාගේ නිදහස පාවලා දෙන්න හේතුවක් කරගන්න එපා. තුන්වෙනි දේ සීමා දාගන්න. නෑදෑයෝ වුණා කියලා හැමෝටම ඔයාගේ Facebook එකේ ඉන්න ඕන නෑ. ඔයාගේ ස්ටේටස් බලලා ඒවා විවේචනය කරන, ඔයා යන්නේන තෙන් ගැන හොයලා ගෙදරට කේලම් කියන අයව බය නැතුව හයිඩ් කරන්න. නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් කරන්න. ෆෝන් එකට කෝල් කරලා වද දෙනවා නම් ආන්සර් නොකර ඉන්න. ඔයාගේ මානසික නිදහස නැති කරන කෙනෙක්ව. එයා ලේ නෑදෑයෙක් වුණත් ඈත් කරලා තියන්න ඔයාට පූර්ණ අයිතිය තියෙනවා. ඒ ගැන පසුතැවෙන්න එපා. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි යාළුවනේ. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයාගේ නෑදෑයෝ නෙවෙයි. ඔයාගේ ජීවිතේ සතුට තියෙන්නේ ඔයාගේ අතේ. ගහක් වුණත් හොඳට හැදෙන්න නම් පණ නැති වේලිච්ච අතු කපලා දාන්න වෙනවා. ඒ වගේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න බාධා කරන, ඔයාගේ හිනාව නැති කරන අයව පොඩ්ඩක් ඈතින් තියෙන එක පව් වැඩක් නෙවෙයි. ඒක ඔයාගේ මනසට කරන ලොකු උදව්වක්. ඒක ඔයාගේ අයිතියක්. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? මගුල් ගෙවල් වලදී අවුරුදු කාලෙදී ඔයා කොහොමද මේ වගේ අයව හැන්ඩල් කරන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක තව කෙනෙක්ට ලොකු හයියක් වෙයි. මේ වගේම ජීවිතයට වැදගත් මනෝවිද්‍යාත්මක දේවල් සරලවම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. පරිස්සමින් ඉන්න.